ආයුබෝවන් තුම්මුල සිව්දෙස YouTube නාලිකාව වෙත අදත් ඔබ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. අපි මේ දිනවල කතා කරන්නේ කාශ්මීර ප්‍රශ්නේ සුළමුල ගැන. පළමු කොටස් 4 තුලින් මේ කාශ්මීර රීජන් එක දැනට බෙදලා තියෙන ආකාරය ගැන කතා කළා. අද පස්වෙනි කොටසෙන් කතා කරන්න යන්නේ මේ කාශ්මීර ප්‍රශ්නේ නිසා ඇති වුණු යුද්ධ ගැන. පාකිස්තානය සහ ඉන්දියාව අතර යුද්ධ 4ක් ඇති වුණා. ඊට අමතරව සුළු ගැටුම් ඇති වුණු අවස්ථා ගණනාවක් තියෙනවා. ඉතින් මේ ප්‍රධාන යුද්ධ 4න් පළමු යුද්ධය ගැනයි අද කතාව. ඒ වගේම චීනය සහ ඉන්දියාව අතරත් එක් යුද්ධයක් හටගත්තා. තවත් යම් සිදුවීම් ගණනාවක් ඇති වුණා. ඉතින් අද අපි කතා කරමු 1947 ඇති වුණු ඉන්දු පාකිස්තාන යුද්ධය ගැන. බ්‍රිටිෂ් ඉන්දියා එහෙම නැත්නම් බ්‍රිතාන්‍ය ඉන්දියාව 1947 දී බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබනවා. හැබැයි එහෙම නිදහස ලැබුවට මේ ඉන්දියාව කියන රට කොටස් දෙකකට බෙදෙනවා. එකක් හින්දු බහුතරය වෙසෙන ඉන්දියාව, අනෙක මුස්ලිම් බහුතරය වෙසෙන පාකිස්තානය ලෙස. මේ බෙදීම වෙන වෙලාවේ මේ කාශ්මීර කියන ප්‍රාන්තය එහෙම නැත්නම් මේ ප්‍රින්ස්ලි ස්ටේට් එක මේ එක් පැත්තකට යන්නේ නැහැ. ඒකට හේතුව තමයි එම ප්‍රාන්තයේ මුස්ලිම් බහුතරය වගේම ඉතාමත් ප්‍රබල හින්දු සුළුතරයක් ජීවත් වීම. ඉතින් මේ නිසා මෙහි හින්දු ජාතික මහරජා හරි සිංට තීන්දුවක් ගන්න බැරි වෙනවා. මෙන්න මේ තත්ත්වය තුළ 1947 දී ඉන්දියාව සහ පාකිස්තානය අතර ඉතාමත් උණුසුම් තත්ත්වයක් ඇති වෙනවා. කාශ්මීරය කාටද අයත් වෙන්න ඕන කියලා. කාශ්මීර ප්‍රාන්තයේ බහුතරය මුස්ලිම්. කාශ්මීර වැසියන් මුස්ලිම් වීම නිසා පාකිස්තානයට වැඩි අයිතියක් තිබුණා මේ කාශ්මීර ප්‍රින්ස්ලි ස්ටේට් එක පාකිස්තානට ඇඳා ගන්න. නමුත් මේ කාශ්මීර ප්‍රාන්තයේ ජම්මු ප්‍රදේශයේ සැලකිය යුතු හින්දු ජනගහනයකුත් ජීවත් වුණා. මේ නිසා ඉන්දියාවත් මේ කාශ්මීර ප්‍රාන්තයේ එහෙම පාකිස්තානට අයත් වෙන්න දුන්නේ නැහැ. ඒ වගේම ඉන්දියාවට වාසියක් තිබුණා. මෙහි මහරජා ඔහු මුස්ලිම් ජාතිකයෙක් නෙමෙයි. මහරජා හරිසිං. ඉතින් මේ නිසා ඉන්දියාව මේ හරිසිං හරහා මේක ඉන්දියාවට ඈඳා ගන්න උත්සාහ කළා. බ්‍රිතාන්‍යයන් මේ ප්‍රින්ස්ලි ස්ටේට් වල මහරජාලට වරමක් දුන්නා. ඒ තමයි ඔවුන්ට පුළුවන් එක්කෝ ඉන්දියාවට යන්න. එහෙම නැත්නම් පාකිස්තානට යන්න. ඒ දෙකටම කැමති නැති අයට තමන්ට ස්වාධීන වෙන්නත් පුළුවන්. හැබැයි ස්වාධීන වෙනවා නම් තමන්ට ඒ සඳහා ශක්තියක් තියෙන්න ඕන. මොකද දැවැන්ත රටවල් දෙකක් දෙපැත්තේ ඉන්නේ. ඉතින් මේ නිසා තමයි මේ හරිසින්ට තීන්දුවක් ගන්න බැරි වුණේ. මේ විදිහේ අවස්ථාවක වටපිටාවක් තියෙන නිසා පාකිස්තානය ඊටමත් ක්‍රමානුකූලව සැලසුමක් හැදුවා. ඒ තමයි හමුදා බලය යොදලා මේ කාශ්මීර ප්‍රාන්තය අත්පත් කරගන්න. මොකද මහරජා හරිසින් කීයටවත් පාකිස්තානයේ පැත්තට ඉන්නේ නැහැ. නමුත් පාකිස්තානට මේක අත්හරින්නත් බෑ. ඒ නිසා ඉන්දියාව මූලික වෙන්න කලින් පාකිස්තානයේ ඊටම ක්‍රමානුකූලව කාශ්මීර වැසියන් යොදාගෙන හමුදාව පිටුපසින් ඉඳගෙන වක්‍රාකාරයේ යුද්ධයකට සූදානම් වුණා. පෂ්ටූන්වරු මේ කාශ්මීර ප්‍රාන්තය සහ ඒ අවට ජීවත් වන ජනවර්ගයක්. ඉතින් අද වෙනකොට ඇෆ්ගනිස්තානයේ ප්‍රධාන වර්ගයත් මේ පෂ්ටූන්වරු. පාකිස්තානයේ මේ පෂ්ටූන්වරු යොදාගෙන මේ කාශ්මීර ප්‍රාන්තයට ප්‍රහාරයක් එල්ල කළා. ඒ 1947 ඔක්තෝබර් මාසයේ. ඉතින් මේ සමගම හරිසිං මහරජා හරිසින්ට ඉතාමත් අපහසුදායක වටපිටාවක් ගොඩනැගුණා. ඔහු ඉන්දියාවෙන් උදව් ඉල්ලුවා. මොකද පෂ්ටූන්වරු පිටපස්සේ ඉන්නේ පාකිස්තාන හමුදාව. හැබැයි ඍජුව පාකිස්තාන හමුදාව යුද්ධේ නැහැ. නමුත් දැන් හරිසින්ට කාශ්මීර ප්‍රාන්තය මේ පෂ්ටුන් ජනවර්ගයේ මේ හමුදා කණ්ඩායම් වලින් බේර ගන්න අමාරුයි. මොකද ඔහුට තරම් හමුදා ශක්තියක් නැහැ. ඔහු වහාම ඉන්දියාවෙන් උදව් ඉල්ලුවා. ඉන්දියාව කොන්දේසියක් දැම්මා හරිසින්ට. ඒ කියන්නේ ඔව් අපි උදව් කරන්නම්. හැබැයි ඔබ පිළිගන්න ඕන කාශ්මීරය ඉන්දියාවත් එක්ක එකතු වෙනවා කියලා. මහරජා හරිසින්ට විකල්පයක් තිබුණේ නැහැ. ඔහු ඉන්දියාවේ කොන්දේසි පිළිගත්තා. ඉන්දියාවට එකතු වෙනවා කියලා ඔහු එකඟ වුණා. ඒ අනුව ඉන්දියානු හමුදා ශ්‍රීනගර් නගරයට ගුවනින් ගොඩ බැස්සා. ඒ වගේම ඉන්දියානු හමුදා එව්වා. මේ වනිට පාකිස්තානයේ උදව් කරන මේ පෂ්ටූන්වරු පාකිස්තාන හමුදාවන්ගේ වක්‍ර උදව් ඇතුව ඉතා විශාල ප්‍රදේශ ප්‍රමාණයක් මේ ජම්මු හා කාශ්මීර ප්‍රදේශ ආශ්‍රිතව අත්පත් කරගත්තා. නමුත් ඉන්දියන් හමුදා පැමිණීමත් එක්කම තත්ත්වය තරම් වේගවත් වුණේ නැහැ. ඉන්පසු ඔවුන් දෙගොල්ල අතර සෑහෙන්න දිගු සටනක් ඇති වුණා. සමහර නගර පෂ්ටූන්වරු අත්පත් කරගත්තත් පසුව ඉන්දියන් හමුදායව බේරගත්තා. පසුව පාකිස්තාන හමුදාත් ඊටමත් ඍජුව ඉන්දියන් හමුදාය එක්ක යුද්ධ වැදුණා. නමුත් මේ යුද්ධය වසරකටත් වැඩි කාලයක් ගලාගෙන ගියා. යුද්ධයේ අවසානය පේන්න තිබුණේ නැහැ. ඉතින් මේ නිසා එක්සත් ජාතීන්ගේ මැදිහත් වීම මත 1949 ජනවාරි 1 වෙනිදා එකඟත්වයට ආවා. මේ වන විටත් යුද්ධයෙන් ඇත්තටම පැහැදිලි ජයග්‍රාහකයෙක් හිටියේ නැහැ. මේ යුද්ධයේ ආරම්භයේදී මේ පෂ්ටුන් වරු එහෙම නැත්නම් මේ මුස්ලිම් පාකිස්තාන හමුදාව උදව් කරපු කණ්ඩායම් ඉතා විශාල ලෙස හින්දු සහ සීක් ජනතාව මරා දැම්මා. විශාල ජනඝාතන ප්‍රමාණයක් සිද්ධ වුණා. ඉතින් මේ නිසා
පාකිස්තානය පැත්තට ඉතා අවස්ථාවක තත්ත්වකුත් ගොඩ නැගුණා. මොකද මේ මුස්ලිම් වන හමුදාවක් මේ හින්දු සහ සීක් ජාතිකයන් මරා දැමීම ඉන්දියාව පැත්තෙන් ගත්තම ඔවුන්ට මේ ප්‍රදේශවල යුද වදින්න එක වාසියක් වුණා. ඉතින් 1949 ජනවාරි 1 වෙනිදා එකඟත්වය අනුව මේ අද පවතින actual line of control කියන මේ දේශ සීමාව වෙන් වුණා. ඒ අනුව පාකිස්තානට භූමියකුත් ඉන්දියාවට භූමියකුත් ලැබුණා. ඉතින් ඉන්දියාවට වැඩිපුර ප්‍රදේශයක තමන්ගේ බලය පතුරවා ගැනීම හැකියාව මේ නිසා ඇති වුණා. ඉතින් ඇත්තටම 47 යුද්ධේ පැහැදිලි ජයග්‍රහණයක් නැතුණාට මේ යුද්ධෙන් ඇත්තටම පාකිස්තාන හමුදා යම් ආකාරයකට පසුබෑම ලකුණා කියලා තමයි කියන්න තියෙන්නේ. මොකද ඉන්දියාව එහි යම් ආකාරයකට තමන්ගේ බලය තහවුරු කර ගැනීමක් සිදු වුණා. 1947 යුද්ධය අවසන් වුණාට එහි පැහැදිලි තීන්දුවක් ලැබුණේ නැහැ. ඉතින් ඉන්පසු 1965 දී නැවතත් දෙපාර්ශ්වය යුද වැදුණා. ඉන්පසු 1971 දී බංග්ලාදේශය එහෙම නැත්නම් නැගෙනහිර පාකිස්තානය වෙනුවෙන් දෙපාර්ශ්වය යුද වැදුණා. ඒ වගේම 1999 නැවතත් යුද වැදුණා. 2016 සහ 2019 දී සුළු ගැටුම් ඇති වුණා. ඉතින් අදටත් දැන් මේ යුද්ධයක් ඇති වේදෝ නොවේදෝ කියන තත්වයක ඉන්නේ. ඉතින් අද කතා කළේ 1947 ඉන්දු පාකිස්තාන පළමු යුද්ධය ගැන. අපි ඊළඟ වීඩියෝ එකෙන් 1965 යුද්ධය ගැන කතා කරමු. ඉතින් අද සමුගන්නම් ඔබට සුබ දවසක්.